Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම අදත් අලුත් වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මම උදේ 7 විතර වෙනකොට හැරුණා. මේ දවස්වල එක්සෑම් නිසා අපි රැට නිතිය ගන්නකොට 1-2 වෙනවා. එතකොට ඉතින් ආයුධයට හැරෙන්නේ 7ට විතර. ඊට පස්සේ උදේ කිරි එකක් බීලා 8:00 විතර වෙනකොට වැඩ ටික පටන් ගත්තා. මයික්‍රෝ ඉකොනොමික්ස් තමයි ඊළඟට තියෙන එක්සෑම් එක. ඒකට තමයි මේ පාඩම් කරන්නේ. මුලින්ම මම කරන්න තියෙන වැඩ ටික නෝට් කරගත්තු එක. ඊට පස්සේ පාඩම් කරා. එකම තැන ගොඩක් වෙලා පාඩම් කරන්නත් අමාරුයිනේ. ඒක නිසා රූම් එකේ 4 දෙනෙකුත් ඉන්නවා. එහිඳ ටිකක් පාඩම් කරන වැඩේ කරන්න අමාරුයි. අපි ඉතින් බල්කනි එක බෙදාගෙන තමයි මේ දවස්වල පාඩම් කරන්නේ. බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න පුරුදු වෙලා ඉන්නවා හැමදාම එකම වෙලාවට බල්කනි එක ගාවට එන්න. අපි යාළුවට බිස්කට් දීලා පුරුදු වෙලා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ දවල්ට කන්න යන්න. උදේටත් බත් කාපු නැති නිසා දවල් වෙලා කන්න එළියට ගියා. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ වීඩියෝස් හොඳයි නම් මම subscribe කරන්න අමතක කරන්න එපා. මම දැන් ඉගෙන ගන්නේ ශ්‍රී ලංකා වයිඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ පළවෙනි වසරේ ශිෂ්‍යාවක් විදිහට. ඉතින් මේ දවස්වල අපිට තියෙන්නේ අපේ පළවෙනි සෙමෙස්ටර් එක්සෑම් එක. මගෙන් අහලා තිබුණා යුනි එක ඇතුලේ එක්සෑම් වලට කොහොමද අපි ෆේස් කරන්න කියලා. ඒ කියන්නේ එක්සෑම් කරගන්නේ කොහොමද කියලා. ඒක ගැන ලොකු අදහසක් දෙන්න මටත් ගොඩක් අත්දැකීම් නෑ. මොකද අපෙත් මේක තමයි පළවෙනි යුනිවර්සිටි එක්සෑම් එක. හැබැයි මම කරපු දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. අපි ලෙක්චර් යන දවස්වලට එදාට ලෙක්චරර් කරන දේවල් අපි හොස්ටල් එකට ඇවිල්ලා නෝට් එක කම්ප්ලීට් කරා. අපි ස්ටඩි ලීව් එක වෙනකොට අපේ නෝට් ටික ඔක්කොම කම්ප්ලීට් කරගෙන තිබුණා. අපි ස්ටඩි ලීව් එකේ ඒවා පාඩම් කරලා පාස් පේපර්ස් කරපු එක තමයි කරේ. ඉතින් මම තව ටිකක් කල් යනකොට ඔයාලත් එක්ක ඔයාලගේ ස්ටඩීස් වලට උදව් වෙන විදිහේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්.
මේ කොළපාට ක්‍රීම් එක කකුලේ යටිපතුලේ පැලෙනවට වේලෙනවට එහෙම ගොඩක් හොඳයි. මෙහි ගොඩක් රස්න නිසා මගේ යටිපතුල් ටිකක් පැලිලා තිබුණා. හැබැයි මේ ක්‍රීම් එක මම සතියක් දෙකක් විතර එක දිගට ගෑවේ. යටිපතුල පැදුන තැන් දැන් වැහිලා හොඳට තියෙනවා. මේ ක්‍රීම් එක ලොකු ගාණක් උනේත් නෑ. රුපියල් 300 ගාණක් ෆාමසි වල ගන්න තියෙනවා. ඉතින් අදට බ්ලොග් එක ඉවරයි. තවත් දවසක ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න.